ඔන්න යාළුවනේ අදත් ආවා අලුත් ෆුඩ් චැලෙන්ජ් එකක් අරගෙන. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් කියන්නම් කාටද අද මම මේ චැලෙන්ජ් එක දෙන්නේ කියලා. අද දෙන්නේ ලෝජිට. ඉතින් ලෝජි මේ වීඩියෝ එක ඇක්සෙප්ට් කරයි කියලා බලන් ඉන්නවා. ඉතින් අද මම කන්න යන්නේ අයිස්ක්‍රීම් එක සෝස් ඒ වගේම පැණි වලලුත් එක්ක සෝස්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ ෆලූඩා එක තමයි. ඉතින් අපි මේකට සෝස් දාලා කාලා බලමු. දිය වෙලා තියෙන්නේ විනාඩියක්. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට දාගත්තා පිරිසියකට මේ අයිස්ක්‍රීම් එක. අපි දැන් සෝස් දාගමු. ඔයාලට පේනවනේ. දැක්ක කියන්නේ. ඕ. දැන් කන්නයි තියෙන්නේ. ඉතින් අපි දැන් මේ කමුනේ ඉක්මනට. තා චැලෙන්ජ් එකක් තියෙනවනේ එහෙම. රහයි. සෝස් එක අයිස්ක්‍රීම් ඇත්තටම රහයි. මොනවා හරි චැලෙන්ජ් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන්නේ නැහනේ. අනිවාර්යෙන් මං වීඩියෝ අරන් එනවා. කමෙන්ට් කරන්න. ඉවරයි. ඔයාලට කියන්න ඕනේ. හැබැයි ඉතින් මං එක එක කෑම චැලෙන්ජ් ගෙනාවනේ. තාම කිසි අවුලක් වුන්නේ නැහැ. බඩේ අමාරුවක්වත් හැදුන්නේ නැහැ. අද කොහොම වෙයිද දන්නේ. දැන් තියෙන්නේ අපේ දෙවෙනි චැලෙන්ජ් එක. මෙන්න තියනවා පැණි වලල්ල. ඉතින් මේකට සෝස් දාගෙන කන්න තියෙන්නේ. අපි සෝස් දාන්න කලින් චුට්ටක් කාලේ ඉමු නැත්නම් අපරාධෙනේ. අපරාධේ. ඉතින් ලෝචි ඔයා මේ චැලෙන්ජ් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒතර තමයි චැලෙන්ජ් එකක් විදිහට තියෙන්නේ. ඔයාලට පේනවනේ මම සෝස් දානවා. එහෙනම් මේ වීඩියෝ එක මම අදට මෙතනින් ඉවර කරනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න එපා. අප ගෙදරයි දකින්න.